ආයිබෝවන් පුංචි දුවේ පුතේ. ඉතින් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉවර කරලා ශිෂ්‍යත්ව කඩේම පහු කරලා 6 ශ්‍රේණියට හා පුරා කියලා පැමිණි සියලුම දෙනාව චතුරාංගවත්ත YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලොන්ට එක්ක කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ විද්‍යාව පළවෙනි පාඩම. මොකක්ද අපේ පළවෙනි පාඩම? ජෛව ලෝකයේ අසිරිය. අපි බලමු මොකද්ද මේ පාඩමෙන් කතා වෙන්නේ කියලා. ඉතින් අපි මේ පාඩමේදී කතා කරන්නේ අප ඇතුළු අපගේ වටපිටාව ගැන. අපත් ඇතුළුව අපගේ වටපිටාව තුළ හමුවන දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් අපට එදිනෙදා හමුවන සමහර දේවල් වලට පණ තියෙනවා. අපි බලමුකෝ කවුද මේ පණ තියන අය කියලා. පොඩි බලපැටියෙක් නේද? මෙයා මොකද කරන්නේ? දුවනවා, පනිනවා, සෙල්ලම් කරනවා නේද? ඒ වගේම මේ තියෙන්නේ පුංචි කුරුළු පැටියෙක්. මෙයාටත් පණ තියෙනවා නේද? පියාඹනවා, කෑ ගහනවා, දඟලනවා, සෙල්ලම් කරනවා. මේ ඉන්නේ පුංචි දුවල පුතාලා මේ මිනිසා. ඉතින් මේ ඉන්නේ ශාක. අපිට එදිනෙදා හමුවන පණ තියෙන දේවල් තමයි මම මේ ඔයාලට රූප සටහනකින් පෙන්වලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවද? ශාකවලට පණ තියෙනවද කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඔව් ශාකවලට පණ තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි මේ පණ තියෙන ඒවාට අපි නමක් කියනවා ජීවීන් කියලා. එදිනෙදා ජීවිතේ හමු වෙන පණ තියෙන දේවල් වලට අපි කියනවා ජීවීන් කියලා. ඒ වගේම අපිට එදිනෙදා ජීවිතයේදී හමු වෙනව සමහර දේවල් ඒගොල්ලොන්ට පණ නැහැ. සමහර දේවල් වලට පණ නැහැ. මොනවද? බයිසිකලය, ගල, පොත්පත්, වතුර, පෑන මේගොල්ලන්ට අපි නමක් කියනවා අජීවීන් කියලා. මේ ඔයගොල්ලන්ට වගේ මං කලින් රූප සටහන් වල පෙන්නපු අයට වගේ මේගොල්ලන්ට දඟලලා දුවලා පැනලා එහාට මෙහාට ඇවිදලා සෙල්ලම් කරලා ක්‍රියාකාරකම් දක්වන්න බෑ. මේගොල්ලන්ට අපි කියනවා පණ නැති අයට අජීවීන් කියලා. එහෙනම් ආයෙත් මතක් කරන්නකෝ. කලින් මම කිව්වා පණ තියන අය. කවුද? පණ තියන අය කවුද? මම පෙන්නුවා පුංචි බලු පැටියෙක් පෙන්නුවා, ශාකයක් පෙන්නුවා, පුංචි දුවලා පුතාලා වගේ මිනිස්සෙක් පෙන්නුවා. ඉතින් ඒගොල්ලන්ට අපි කියනවා පණ තියන අය කියලා. ඒගොල්ලෝ ජීවීන්. මෙතන ඉන්නවා අජීවීන්. එතකොට අපිට ඉදින්දා ජීවිතේදී පරිසරයේ ප්‍රධාන කාණ්ඩ දෙකක් හම්බෙනවා ජීවීන් සහ අජීවීන් කියලා. එතකොට දැන් අපි අජීවීන් ගැන කතා කරන්නේ මෙතනදී අපේ පාඩමේ ඉස්සරහට අපි අරගෙන යන්නේ පෘථිවිය මත වෙසෙන ජීවීන් කාණ්ඩ ගැන සහ ඒගොල්ලොන්ගේ දේවල් ගැන තමයි මේ පාඩමේ ඉස්සරහට දැන් කතා කරගෙන යන්නේ. පෘථිවිය මත වෙසෙන පුතේ දුවේ ජීවීන් කාණ්ඩ 3ක්. කීයක්ද? ජීවීන් කාණ්ඩ 3ක් ඉන්නවා. අපි බලමුකෝ කවුද කියලා. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. කවුද මේ ජීවීන් කාණ්ඩ 3? ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන් ගැන දැන් ඔයාලා ඕනෙකටත් වැඩිය දන්නවනේ නේද? මේ දවස්වල ඕගොල්ලෝ වැඩිපුරම කතා වෙන්නේ ශුද්‍ර ජීවීන් ගැනනේ. අපි මේ කොරෝනා වෛරස් එක කියලා අපි මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ ශුද්‍ර ජීවීන් ගැන. එතකොට පෘථිවිය මත වෙසෙන ජීවීන් කාණ්ඩ කීයද දරුවනේ? කියන්න බලන්න. කොහමද ඇහෙන්න කියන්න. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ප්‍රධාන කාණ්ඩ 3යි. අපි ඉස්සරහට යමු. එතකොට දැන් ශාක හා සතුන් ගැන නම් ඕගොල්ලෝ දෙයක් දන්නවනේ නේද? ශාක සතුන් ගැන පහවසරේදී පරිසරයේ පාඩමේදී ඔයගොල්ලෝ ඕනි තරම් ඉගෙනගෙන තියෙනවනේ. ශුද්ධ ජීවීන් ගැන ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද? කවුද මේ ශුද්ධ ජීවීන් කියලා කියන්නේ? දන්නවද ඕගොල්ලෝ මොකද්ද මේ ශුද්ධ ජීවීන් කියන්නේ කියලා දන්නවද? ශුද්ධ ජීවීන් කියන්නේ දරුවනේ පියවි ඇසට නොපෙනෙන ඊටාම කුඩා ජීවීන්ට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. ඒ තේරුණේ නැද්ද? එතකොට පියවි ඇස කියන්නේ මොකද්ද? පියවි ඇස කියලා කියන්නේ පුතේ විශාල කරන්න පාවිච්චි කරන උපකරණ පාවිච්චි කරන්නේ නැතුව. ඒ මොකද්ද? ඒ කියන්නේ කාච හරි අන්වීක්ෂ හරි මොනවා හරි දේ විශාල කරලා බලන්න පාවිච්චි කරන උපකරණයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම ඇහෙන් බලනකොට අපි ඒකට කියනවා පියවි ඇසෙන් බලනවා කියලා. එතකොට මේ පියවි ඇසට නොපෙනෙන ඊටමත් කුඩා ජීවීන්ට ශුද්‍ර ජීවීන් කියලා
හඳුනනවා. දැන් තේරුණාද පියවියස කියන්නේ මොකක්ද කියලා? මේ කිසිම ප්‍රකාශ උපකරණයක්. ඒ කියන්නේ කුඩා දේවල් ලොකු කරලා බලා ගන්න කිසිම උපකරණයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම ඇහෙන් බලනකොට පේන්නේ නැති ජීවීන් තමයි ශුද්ධ ජීවීන් කියලා හඳුන්වන්නේ. ඉතින් බලන්නකෝ පරිසරයේ වෙසෙන ශුද්ධ ජීවීන් විශාල කාණ්ඩ ප්‍රමාණය. මම මේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ ඒගොල්ලන්ගේ රූප සටහන් කීපයක්. මෙයාට අපි කියනවා ඇමීබා කියලා. ඉස්සරහට ඔයගොල්ලෝ මෙයාලා ගැන ගොඩක් දේවල් ඉගෙන ගයි. මෙයාට කියනවා ක්ලැමිඩෝමොනාස් කියලා. මේ ඉන්නේ පැරමීසියම්, මේ ඉන්නේ බැක්ටීරියා. එතකොට මේ ශුද්ධ ජීවීන්ට කියන විවිධ නම්. කලබල වෙන්න එපා, බය වෙන්නත් එපා මේ නම් වලට. මේවා ඉස්සරහට ලොකු පන්තිවලදී ඔයාලා වැඩි විස්තර ඉගෙන ගන්නවා. බලන්නකෝ මෙතන ඉන්නේ මේ ඇමීබා කියන ශුද්ධ ජීවියා. එයාගේ ශරීරයේ හැඩය විවිධ ආකාරයට වෙනස් කරනවා. දැන් මෙන්න මේ හැඩයට පෙන්න මෙයා තව ටිකක් වෙලා යනකොට ඊට වඩා වෙනස් හැඩයක් පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ මෙයා වෙලාවෙන් වෙලාවට මෙයාගේ ශරීරයේ හැඩය වෙනස් කර ගන්නවා නේද? එතකොට මේ ශුද්ධ ජීවීන්ගේ ගොඩාක් ওই වගේ ලක්ෂණ තියෙනවා, වර්ග තියෙනවා. ඉස්සරහට ඒව ගැන ලොකුවට කතා කරමු. දැන් ඔයගොල්ලෝ නිකන් ඔළුවේ තියාගන්න අපේ ඇහෙන් බලා ගන්න බැරි ඉතා කුඩා ජීවීන් ශුද්ධ ජීවීන් කියලා. එතකොට මේ ක්ලැමිඩෝමොනාස් ඔයගොල්ලෝ වතුර මේ ජලාශවල දැකලා තියෙනවද නිකන් කොළ පාටට වගේ ජලාශ කොළ පාට වෙලා වගේ තියෙන වෙලාවල් දැකලා තියෙනව නේද? ඒ ජලාශ කොළ පාට වෙලා පේන්න හේතුව මෙන්න මේ ශුද්ධ ජීවියා නිසා තමයි. යාට අපි නමක් කියනවා ක්ලැමිඩෝමොනාස් කියලා. ඉතින් අපි තව ඉස්සරහට යමුකෝ. තවත් රසවල් දේවල් තියෙනවා ඉස්සරහට අපිට ඉගෙන ගන්න. ඊට පස්සේ ඉතින් දැන් ටීචර් කිව්වානේ මේ පියවියසට පේන්නේ නැහැ කියලා නේද? එහෙනම් අපි කොහොමද අර වගේ ශුද්ධ ජීවීන්ගේ රූප ගත්තේ? එහෙම ගන්න නම් අපිට තියෙනවා මෙතන විද්‍යාගාරයේ උපකරණයක්. මේකට අපි කියනවා නමක් සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා. එහෙන් පේන්නේ නැති මේ වගේ ශුද්ධ ජීවීන් බලා ගන්න අපේ විද්‍යාගාරවල උපකරණයක් තියෙනවා. මොකද්ද ආයෙ මාත් එක්ක කියන්නේ වචනේ? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. හරිද? පුළුවන්ද දැන්? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ඒකෙන් තමයි අපි ශුද්ධ ජීවීන් බලා ගන්න. අපි බලමු කොහොමද ශුද්ධ ජීවීන් එකෙන් බලන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ උපකරණයක් එක ඉස්කෝලේ විද්‍යාගාරයේ තියෙනවා. පාසල් විද්‍යාගාරයේ තියෙන අන්වීක්ෂයෙන් ඔයගොල්ලන්ට ශුද්ධ ජීවීන් බලා ගන්න පුළුවන්. ඉස්කෝලේදී ඔයගොල්ලෝ කරලා බලන්නකෝ ඒක. ඉතින් එතකොට මේ අන්වීක්ෂයේ මෙන්න මෙතන කාචයක් තියෙනවා. මෙතනත් කාචයක් තියෙනවා. උඩත් වීදුරු කාචයක් තියෙනවා. මෙතනත් කාචයක් තියෙනවා. කාච දෙකකින් බලන නිසා අපි ඒකට කියනවා කාච දෙකකින් සමන්විත වෙන නිසා තමයි අපි මේ සංයුක්ත කියන වචනය යොදාගන්නේ. අපි දැන් බලමු මේ අන්වීක්ෂයෙන් කොහොමද ශුද්ධ ජීවියෙක් නිරීක්ෂණය කරගන්නේ කියලා. විද්‍යාගාරයේ තියෙනවා පුතේ වීදුරු හදා කියලා පුංචි උපකරණයක්. පොඩි වීදුරු පතුරක් කියලා හිතන්නකෝ. පොඩි වීදුරු පතුර. ඔයගොල්ලෝ විද්‍යාකාරයේදී ඒව හොඳට බලා ගන්න පුළුවන්. එතකොට අපිට දැන් ශුද්ධ ජීවියෙක් බලන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මේ පුංචි වීදුරු පතුර මත අපිට බලන්න ඕනේ කරන ශුද්ධ ජීවිය. ඔයා හිතන්නකෝ අපිට දැන් බලන්න ඕනේ පැරමීසියම් කියන ශුද්ධ ජීවියා කියලා. පැරමීසියම් වල ගොඩක්ම ඉන්නේ දරුවනේ පිදුරු පල් වෙච්ච වතුරවල. ඉතින් අපිට දැන් මොකද්ද බලන්න ඕනේ? පැරමීසියම් කියන ශුද්ධ ජීවියා. ඉතින් අපි කරන්නේ අර මං කලින් කියපු වීදුරු කදාව මතට මෙන්න මේ පිදුරු පල් වෙච්ච වතුර වලින් පුංචි බිඳුවක් දානවා. පුංචි බිඳුවක් දාලා තවත් උපකරණයක් තියෙනවා විද්‍යාගාරේ වැසුම් පෙත්ත කියලා. අන්න ඒකෙනුත් අපි පුංචි මේ වතුර බිඳුව වහලා මෙන්න මේකට කියනවා අපි වේදිකාව කියලා. ඒ වේදිකාව උඩ තියලා අපි මෙන්න මෙහෙම මෙන්න මෙතනින් අපි උඩින් ඇහෙන් බලනවා. එතකොට මොකද වෙන්නේ? අපි තියපු වතුර බිඳුවේ ඉන්න මෙන්න මේ ශුද්ධ ජීවීන් විශාල වෙලා මෙන්න මේ රවුම් පසුබිමක අපිට පේනවා. දැන් බලන්නකෝ මෙතන ඉන්නේ කවුද මේ? පල් වෙච්ච පිදුරු පල් වෙච්ච වතුර වල ඉන්න ශුද්ධ ජීවියා තමා අපිට මේ විශාල වෙලා පේනුනේ. විශාල කරගන්න අපි යොදාගත් උපකරණය මොකද්ද? ආයෙ කියන්නේ මතකද බලන්න සංයුක්ත ආලෝක අන්වීක්ෂය. එකෙන් බැලුවහම තමා අපිට පෙවුනේ මෙන්න මේ ශුද්ධ ජීවීන් විශාල වෙලා. දැන් මයි පුතාලට තේරෙනව නේද ශුද්ධ ජීවීන් විශාල කරලා බලාගන්නේ කොහොමද කියලා? එහෙනම් අපි යන් ඉස්සරහට. දැන් අපි ගන්නවා මතක් කරන්න පරිසරයේ වෙසෙන ප්‍රධාන ජීවීන් කාණ්ඩ 3යි. මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. ප්‍රධාන කාණ්ඩ
3යි. දැන් අපි කතා කරන්න යන්නේ මේ කාණ්ඩ 3ටම පොදු වෙච්ච ලක්ෂණ ටිකක් ගැන. නේද? අපේ පාඩමේ ප්‍රධාන වැදගත් මාතෘකාව තමයි මේ ජීවීන්ට පොදු වූ ලක්ෂණ. ඉතින් අපි එකින් එක හිමීට කතා කරලා බලමු. පළවෙනියටම තියෙනවා වර්ධනය කියලා ලක්ෂණය. ඊළඟට තියෙනවා පෝෂණය. ඊළඟට චලනය, ශ්වසනය, ප්‍රජනනය. මොනවද ජීවී භවයේ තියෙන ලක්ෂණ ටික පුතේ? ජීවීන්ට පොදු ලක්ෂණ ටික මොනවද? වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය, ප්‍රජනනය. මෙන්න මේ ජීවීන් ටික ශාකහා සතුන් ශුද්ධ ජීවීන් කියන ජීවීන් කාණ්ඩ පෙන්වන ලක්ෂණ ටික තමයි මේ තියෙන්නේ. මොනවද ඒවා? අය කියන්න බලන්න මාත් එක්කම මේවා හුරු වෙන්න ඕගොල්ලෝගේ කටට. වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය, ප්‍රජනනය. හරි, අපි එකින් එක විස්තර ඇතුව ඊළඟට කතා කරමු. දැන් මම කතා කරන්න යන පළවෙනි ලක්ෂණය තමයි වර්ධනය කියන්නේ. මේ බලන්නකෝ. ඔයාලට පුරුදු රූපයක් නේද? කවුද මේ ඉන්නේ? හරියට කියන්න බලන්න. මොකද්ද? ඔව්, මැඩියා නේද? ඉතින් බලන්නකෝ. මම මේ මැඩියාගේ ජීවන චක්‍රයේ අවස්ථා ටිකක් තමයි අරගෙන තියෙන්නේ. බලන්නකෝ. මෙතන පුංචි මේ මැඩියා මම දැන් මේ ඔයගොල්ලොත් කියන්න යන්නේ මේ මැඩියා කොහොමද වර්ධනය වෙන්නේ කියලා. මුලින්ම බිත්තර තියෙනවා. ඊට පස්සේ බිත්තර වලින් ඉස්ගෙඩියක් හැදෙනවා නේද? ඔන්න වලිගයේ තියෙද්දිම පිටිපස්සේ කකුල් දෙකකුත් එහාට එනවා. ඔන්න ඊට පස්සේ ටිකක් වර්ධනය වෙලා ගිහිල්ලා නේද? වලිගය නම් තාම පොඩ්ඩක් තියෙනවා. හොඳට කකුල් ඉස්සරහා කකුල් දෙකයි පිටිපස්සේ කකුල් දෙකයි හොඳට හැදිලා පොඩි මැඩියෙක් හැදෙනවා. ඔන්න එයාගේ වලිගෙත් හැදිලා ගිහිල්ලා ඊළඟට මොකද වෙන්නේ? ලොකුම ලොකු මැඩියෙක් හැදිලා. දැන් තේරුණාද? පුංචි බිත්තරයකින් මැඩියෙක් හැදෙන හැටි. මේකට කියනවා වර්ධනය කියලා. එතකොට පුතේ දුවේ මොකද්ද මෙතනදී වෙලා තියෙන්නේ? ශාරීරියේ ප්‍රමාණයත් විශාල වෙලා මේ මැඩියගේ බරත් වැඩි වෙලා. එතකොට ඔන්න චුට්ටක් මතක තියාගන්න ඕනේ ඔයාලා විශේෂයෙන්ම ජීවියේ ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනයයි. මොකද්ද? ඒක මතක තියාගන්න. විභාග ප්‍රශ්න වලට එහෙම අහයි ජීවියේ ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය කියලා කියනවා. එතකොට ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒත් එක්කම මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණා තමයි මේගොල්ලන්ගේ ශරීරයේ බරත් වැඩි වෙනවා. දැන් ඔයාලා ගැනම හිතලා බලන්නකෝ. ඔයගොල්ලෝ පුංචි කාලේ නේද දන ගානවා, වැටි හැවිදිනවා. ඊට පස්සේ මොන්ටිසෝරි යනවා, ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ශිෂ්‍යත්වයට එහෙම පාස් වෙලා ඔන්න දැන් 6 වසරට ඔයගොල්ලෝ ඇවිල්ලා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ඔයගොල්ලෝ වර්ධනය වෙලා නේද? පුංචි කාලේට වඩා වර්ධනය වෙලා ඔයගොල්ලෝ උස ගිහිල්ලා, මහත් වෙලා, බර වැඩි වෙලා. එතකොට පුංචි කාලේ දාපු සපත්තු දැන් දාන්න බෑ. පුංචි කාලේ ඇඳපු ඇඳුම් දැන් අඳින්න බෑ නේද? ඒ වගේ ඔයගොල්ලොත් මොකද වෙන්නේ? මේ මැඩියා වගේම ඔයගොල්ලෙත් වර්ධනය වෙලා. ඉතින් මේ වගේ වර්ධනය වෙන. ඔන්න මතක තියාගන්න ජීවී භවයේ පළවෙනිම ලක්ෂණය තමයි වර්ධනය කියන්නේ. ඉතින් වර්ධනය තව දුරටත් ඉස්සරහට කතා කරමුකෝ අපි. වර්ධනය වෙන්නේ ඔයගොල්ලෝ විතරද? සතුන් විතරද? නෑ. ශාකත් වර්ධනය වෙනවා. අපි කොහොමද ශාක වර්ධනය වෙන හැටි බලාගන්න. ඔන්න දැන් ටීචර් සූර්යකාන්ත ඇටයක් හිටවලා තියෙනවා. අපි බලමු එකේ ලොකු සූර්යකාන්ත පැලයක් හැදෙන හැටි. ඉන්නකෝ මම ඔයාලට කියන්න. බලන්න මෙතන චූටි මුලක් හැදිලා නේද? ඔන්න දැන් ඇටේ තියෙනවා පැල කරලා පස්ස ඇතුලේ පුංචි මුලක් හැදිලා තියෙනවා. ඊට පස්සේ තව ටික දවසක් යනකොට පුංචි මුලත් එක්කම උඩට කොළ දෙකකුත් මතුවෙනවා. පුංචි මුල් කෑල්ලක් ඒ වගේම උඩටත් පත්‍ර දෙකක් එහෙම මතුවෙනවා. ඊළඟ පියවර අපි බලමුකෝ. ඔන්න දැන් පැලේ පස්සෙන් උඩට ඇවිල්ලා පුංචි කොළ දෙකකුත් ඇවිල්ලා නේද? උස චුට්ටක් වැඩි වෙලා. ඊළඟට බලන්නකෝ. ඔන්න දැන් මුල් පද්ධතියක් ටිකක් හොඳට පස පුරා පැතිරිලා ගිහිල්ලා ගහ උස ගිහිල්ලා කොළ ගොඩක් එනවා. ඊළඟට අපි බලමු. ඔන්න දැන් මගේ සූර්යකාන්ත පැලේ මලකුත් පිපිලා නේද? මුල හොඳට පැතිරිලා කොළ ගොඩක් හැවිල්ලා මලකුත් පිපිලා මල් පොහොට්ටුවක් නේද? මල් පොහොට්ටුවකුත් හැවිල්ලා. ඊළඟට මොකද්ද? ඔන්න දැන් මගේ සූර්යකාන්ත ගහේ මල් පිපිලා. බලන්න දරුවනේ දැන් පුංචි ඇටේ සූර්යකාන්ත ඇටේ ඉඳන් මේ වගේ ලොකු සූර්යකාන්ත පැලයක් බවට මේක පත් වෙලා. ඒ කියන්නේ මොකද්ද? ඔන්න දැන් අපි වචනේ දාන්න ඕනේ තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? වර්ධනය වෙලා.
දැන් ඕගොල්ලන්ට තේරුණාද සත්තු වගේම ශාකත් වර්ධනය වෙනවා. බලන්න මලක් හොඳට ලස්සන මලක් පිපිලා, කොළ ගොඩක් හැදිලා, ගහ ගොඩක් උස ගිහිල්ලා, ප්‍රමාණයෙන් විශාල වෙලා, බර වැඩි වෙලා, ඒ කියන්නේ මොකද්ද? මෙයා වර්ධනය වෙලා. දැන් මතකයි නේද? ජීවි භවයේ පළවෙනි ලක්ෂණය වර්ධනයයි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මේක දැන් මේ වර්ධනය වෙනවා කිව්වට බෑනේ, ටීචර් කිව්වට බෑනේ නේද? ඕගොල්ලෝ ගෙදරදී මේක කරලා බලන්න. පාසල් විද්‍යාගාරේ කරලා බලන්න ඕනේ. ඒකට ඔයාලගේ පෙළ පොතට පුංචි ක්‍රියාකාරකම ඇතුල් කරලා තියෙනවා. පළවෙනි පාඩමේ 5 වෙනි ක්‍රියාකාරකම අපි කරන හැටි මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඒකෙදි අපි අරගෙන තියෙන්නේ මුං එහෙම නැත්නම් බෝංචි ඒ වගේ ඉක්මනට මේ පැලවෙන සහ මේ ලේසියෙම පැල කරගන්න පුළුවන් බීජයක් අපි යොදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒක වර්ධනය වෙන හැටි බලන්නයි යන්නේ. කොහොමද කියලා. මේ වගේ පැලේ ඔයගොල්ලෝ මුංගට කීපයක් අරගෙන පුංචි යෝගට් කෝප් එක පැල කරගන්නකෝ. එකක් නිකන් මැරේ වගේ හිතෙනවා නම් යට 3-4ක් දාලා මේ පැල 5-6ක් හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ යෝගට් කෝප් වල පැල කරලා මෙන්න මේ දෙවෙනි අවස්ථාවට ආවට පස්සේ, ඒ කියන්නේ පොඩ්ඩක් උස වැඩි වෙලා ඕගොල්ලන්ට මැන ගන්න පුළුවන් වුණාට වගේ පස්සේ ඉඳන් අපි උස බලන්න ඕනේ නේද? බලන්න මේ ටීචර් පෙන්නලා තියෙන උස බලන හැටි. මෙතන ඉඳන් මෙතෙන්ට අපේ වර්ධනයේ උස බලා ගන්න. ඊට පස්සේ තව ටිකක් දවස් යනවා. එතකොට තව ටිකක් උස වැඩි වෙලා නේද? ඕගොල්ලෝ මුං පැලේ ඊට පස්සේ මෙහෙමයි. පුංචි වගුවක් ගහලා මේ වගේ පුංචි වගුවක් දිනය මුං පැලේ උස පත්‍ර සංඛ්‍යාව වගේ සටහන් කරගන්න. මෙන්න මේ වගේ වගුවකුත් ඒ අස්සේ ඇඳ ගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ උස මනින්න පටන් ගත්ත දිනේ ඉඳන්ම මේ අවස්ථාවේ උස දාගන්න. ඊට පස්සේ ඊළඟ දිනේ දාලා මේ අවස්ථාවේ උස දාගන්න. ඊට පස්සේ බලන්න තව ටික දවසක් යනකොට ඔන්න උසත් ටිකක් වැඩි වෙලා පත්‍ර 3ක් විතර ඇවිල්ලා නේද? මේ අවස්ථාවේ පත්‍ර නැහැ. මේ වෙලාවේ පත්‍ර 3ක් විතර ඇවිල්ලා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ දිනේ වෙනකොට ගොඩක් උස ගිහිල්ලා පත්‍ර ඇවිල්ලා. දිනෙන් දිනේට ඕගොල්ලෝ උසයි පත්‍ර සංඛ්‍යාවයි මැනලා බලන්න. එතකොට දරුවනේ ඔයාලටම තේරුම් ගන්න පුළුවන් ශාකයේ වර්ධනය වෙන්නේ කොහොමද? උස වැඩි වුණා, පත්‍ර වැඩි වුණා. එහෙනම් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? වර්ධනය වෙලා. දැන් ඔයාලට අත්දැකීමෙන්ම දැනගන්න පුළුවන්. වර්ධනය වෙන හැටි ඕගොල්ලෝගේ ඇස් වලින්ම දැක්කා නේද? ඕගොල්ලෝ මෙතන මිනුම් ගත්තනේ. ඉතින් මේ විදිහට ක්‍රියාකාරකම් කරලා බලලා ටීචර්ට කියන්නකෝ. ඊළඟට ඔන්න දැන් ජීවි භවයේ පළවෙනි ලක්ෂණය කතා කරලා ඉවරයි. දැන් මතකද වර්ධනය. දැන් ඊළඟට මම එනවා පෝෂණයට. මොකද්ද මේ පෝෂණය කියන්නේ? මගේ පුංචි දොළ පුතාලා පෝෂණය වෙනවද? අම්මලා මොකද කරන්නේ? ඉස්කෝලේ යන්න ලං වුණාම නේද උදේට බත් එකක් අරගෙන ඇවිල්ලා කන්න කියලා දරුවන්ට කවලා නේද? පළතුරු දෙනවා, බත් දෙනවා නේද? ඒ වගේ ඕගොල්ලෝම පෝෂණය කරනවා නේ. ඕගොල්ලෝ පෝෂණය වෙනවා. ඇයි ඒ පෝෂණය වෙන්නේ? මොකටද? ඔව්. මොකද්ද? මට ඇහුන්නේ. හරි. උස වැඩි වෙන්න. ඔව් නේද? පාඩම් කරන්න, පාඩම් මතක තියාගන්න, දුවන්න, පයින්නනේ. ලොකු වෙන්න, ලොකු ක්‍රියාකාරකම් කරන්න ඕගොල්ලන්ට පෝෂණය ඕනේ. නේද? ඒ වගේ ජීවීන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අපි කියනවා පෝෂණය කියලා. මොකද්ද? ජීවීන් තමන්ට ඕනේ කරන ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට පෝෂණය කියලා කියනවා. ඉතින් මගේ දුවල පුතාලට කොහොමද ආහාර ලැබෙන්නේ? ඔව් කොහොමද? අයියෙන් කියන්න ඕනේ මට. හරි. ආහාර ලැබෙන්නේ ශාක නිපදවන ආහාර වලින් තමයි මගේ දුවල පුතාලා පෝෂණය වෙන්නේ. මගේ දුවල පුතාලට ආහාර හදාගන්න බෑනේ තමන්ගේ ඇඟීම. ඒ වුණාට අපේ ශාක අපිත් එක්කම පරිසරයේ ඉන්න අනිත් ජීවීන් කාණ්ඩය වෙන ශාක වලට පුළුවන් එයාට ඕනේ ආහාර එයාගේ ඇඟේම හදාගන්න. නේද? එතකොට කොහොම හරි ජීවීන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම පෝෂණය නමින් හැඳින්වෙනවා. එතකොට අපි බලමු දැන් මේ ශාක කොහොමද යාළගේ ඇඟේ යාළට ඕනේ ආහාර නිපදවා ගන්නෙ කියලා. ඔන්න පුතේ හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. දැන් හොඳ වැදගත්ම කරුණක් ඕගොල්ලන්ට කියලා දෙන්නයි යන්නේ. ඕගොල්ලන්ගේ 6 වසරේ ඉඳන් 11 වසර සාමාන්‍ය පෙළ විභාගයකට යනකම් මෙන්න මේ කරුණ නම් කවදාවත් අමතක කරන්න එපා. ඕගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් ලෑස්ති නේද? හරි අපි පටන් ගමු.
ඉතින් මෙන්න මෙතන ශාකයක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නලා දීලා තියෙනවා ශාකයක්. එයා මොකද කරන්නේ? මෙන්න මේ පසේ මේ නිල් පාටින් චලනය වෙන බෝල වලින් මම දක්වලා තියෙන්නේ පසේ තියෙන ජලය. එයා මොකද කරන්නේ? මෙන්න මේ පසේ තියෙන ජලය ශාක මුල් මගින් උරාගෙන පත්‍ර කරා අරන් යනවා. හොඳට බලන්නකෝ. පසේ තියෙන ජලය පත්‍ර මගින් උරාගෙන මුල් මගින් අවශෝෂණය කරගෙන කියන්නේ උරාගෙන පත්‍රවලට අරන් යන. ඔන්න දැන් මොනවද පත්‍රයට ලැබුණේ? මතකද? පසේ තියෙන පාංශු ජලය මුල් හරහා ඔන්න පත්‍රයට ලැබුණා. ඊට පස්සේ මොකද්ද මේ කළු පාටින් චලනය වෙන්නේ? මේ ඊළඟට ඔන්න දැන් පස්සෙන් අපි උඩට ආවා. මේ ශාකයේ වටේට තියෙනවා පුතේ වායු ගෝලයක්. මොකද්ද? වායු ගෝලයක් කියලා එකක්. ඒකේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා වායුවක්. මම මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක සංකේතයක් මගින් තමයි දාලා තියෙන්නේ. මේවා ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. CO2 කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඒක ලොකුට හිතන්න එපා. කාබන් ඩයොක්සයිඩ් වායුව. හොඳද? දැන් මොකද කරන්නේ? පරිසරයේ තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක පත්‍රයේ යටිපැත්තේ තියෙනවා සිදුරු වර්ගයක්. ඒවට අපි කියනවා පූටිකා සිදුරු කියලා. ඒ සිදුරු හරහා ඔන්න පත්‍රයට එනවා. දැන් මොනවද ලැබුණේ පත්‍රයට? මතක් කරන්න මම කියලා දුන්නා. ජලය ලැබුණා, කාබන් ඩයොක්සයිඩ් ලැබුණා. ඒ වගේම බලන්නකෝ මෙතන හොඳට ඉර පායලා ශාක පත්‍රයේ මැදට තව දෙයක් ලැබෙනවා. මොකද්ද? සූර්ය ශක්තිය. බලන්නකෝ මේ ඊතල වලින් බලන්න පේනව නේද දැන්? ඔන්න දැන් කියන්න බලන්න පත්‍ර වලට ආවේ මොනවද? මුල් හරහා ආව ජලය. ඊට පස්සේ වායු ගෝලයෙන් ලබා ගත්ත කාබන් ඩයොක්සයිඩ්, මේ සූර්යාගෙන් ලබා ගත්ත සූර්ය ශක්තිය. දැන් හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේවා අරගෙන ශාක පත්‍රවල තමා විසින්ම ආහාර නිපදව ගන්නවා. එයා අමුද්‍රව්‍ය විදිහට ගත්තේ මොනවද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. එතකොට ශාක පත්‍ර තුලදී කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලබාගෙන සූර්යාගෙන් ශක්තියත් අරගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකක්ද විශේෂ නම? ප්‍රභාසංශ්ලේෂණය. කො කියන්නේ බලන්න හයියේ? ප්‍රභාසංශ්ලේෂණය. මතකද වචනය? ඔයාලා 6 වසරට අලුත් ඇති මේ වචනය. මොකද්ද මේ ප්‍රභාසංශ්ලේෂණය? හරිත ශාක. ඒ කියන්නේ මොනවද පුතේ? හරිත ශාක දන්නේ නේද? හරිත ශාක කියන්නේ කොළ පාට ශාක. සූර්ය ශක්තිය යොදාගෙන කාබන් ඩයොක්සයිඩුයි ජලයයි අමුද්‍රව්‍ය විදිහට අරගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනව නමක් ප්‍රභාසංශ්ලේෂණය. ඒකෙදී අතුරු ඵලයක් විදිහට අපිට මෙන්න මෙතනින් පිට වෙලා යනවා වැදගත්ම වායුවක් අපිට ඕනේ කරන ඔක්සිජන් වායුව. දැන් තේරුණාද ප්‍රභාසංශ්ලේෂණය? හොඳටම තේරුණාද? හොඳට ඔළුවට දාගන්න. ඔන්න හැඳින්වීම මම ඊළඟට දෙනවා. හරිත ශාක. ඔන්න හරිත කියන්නේ කොළ පාට ශාක. වායු ගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව හා පසෙන් උරාගත් ජලය යොදාගෙන සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ. එතකොට හරි නේද? දැන් මේක හොඳටම තේරුණා නේද? තේරුන්නේ නැත්නම් ආයි මගෙන් අහන්න මම කියලා දෙනවා. තේරුන්නේ නැත්නම් පහල කමෙන්ට් එකක් දාන්න මම ඔයගොල්ලන්ට ආයි කියලා දෙන්න. ඉතින් එතකොට ප්‍රභාසංශ්ලේෂණය දැන් හොඳටම තේරුණානේ. අපි ඉස්සරහට යමු. එතකොට ශාක මොකද කරගත්තේ? දැන් මතකයි නේද? තමා විසින්ම තමාට ඕනේ ආහාර නිෂ්පාදනය කරගත්තා. ඒකට කියනවා අපි ඒක නිසා අපි ශාකවලට විශේෂ නමක් කියනවා. ඒගොල්ලෝ කවුද? ස්වයංපෝෂී. තමාට ඕනේ ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා. ඒගොල්ලෝ නිපදවා ගන්නවා නම් ඒගොල්ලෝ කවුද? ස්වයංපෝෂී. එතකොට අපි මොකද? අපි කොයි වෙලෙත් ශාක නිපදවගත්තු ආහාරයක් මත යැපෙනවා. අපි වගේ අයට කියනවා විෂම පෝෂීන් කියලා. බලන්නකෝ ශාක නිපදවන ආහාර මත සෘජුව හෝ වක්‍රව යැපෙන බැවින් සතුන් විෂම පෝෂීන් ලෙස හඳුන්වනවා. එතකොට ශාක ස්වයං පෝෂීන් වෙන අතරේ සතුන්ට කියන නම මොකද්ද? විෂම පෝෂීන්. ඒගොල්ලන්ට ආහාර නිපදව ගන්න බෑ. ඒගොල්ලෝ කරන්නේ ශාක නිපද වෙච්ච ආහාර මත යැපෙනවා. මම තව ටිකක් පැහැදිලි කරන්නම්කෝ ඒක.
බලන්න මෙතන තියෙනවා තනකොළ. තනකොළ කනවා ගවයා. ඔන්න දැන් ගවයාට ආහාර හදා ගන්න බෑනේ. ඒක නිසා එයා තනකොළ කාලා එයාට ඕනේ ශක්තිය හදා ගන්නවා. ආහාර ලබා ගන්නවා. ඊට පස්සේ මෙතනදී මොකද වෙන්නේ? ඔන්න ඒ ගවයාම කනවා කවුද? සිංහෙක් නේද? ඒ ගවයාව ආහාරයට ගන්නවා සිංහේ. එතකොට තනකොළ කෑව ගවයා කනවා සිංහයා. සිංහයාට කොහින්ද ආහාර ලැබුණේ? අපි ආපස්සට ආවොත් ඔන්න සිංහයාට ආහාර ලැබුණෙත් කොහින්ද? ශාකවල තියෙන ශක්තිය ගවයාට එනවා. ගවයාගේ තියෙන ශක්තිය සිංහයාට එනවා. ඒ කියන්නේ සිංහයාටත් ආහාර ලබා ගන්න මුල වෙලා තියෙන පුතේ හරිත ශාක, කොළ පාට ශාක. තව දෙයක් මට ඔයාලට කියන්න ඕනේ මෙතනදී. ඇත්තටම ආහාර නිෂ්පාදනයේ හැම ශාකයක්ම කරන්නේ නැහැ. කොළ පාට ශාක, බොහෝ ශාක කියලා මම කිව්වේ ඒකනේ. කොළ පාට ශාකවල තමයි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අගමුල නැති වැල් කියලා තියෙනවා. ඒ වගේ ශාක ආහාර නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට බොහෝ ශාක කියන එක මතක තියාගන්න. හරි. ඊළඟ දැන් ඔන්න ජීවි භවයේ ලක්ෂණ දෙකක් මම දැන් කතා කරලා ඉවරයි. මොනවද මේ දෙක? වර්ධනය සහ පෝෂණය. ඊළඟ ලක්ෂණයෙන් තමයි මම කතා කරන්න යන චලනය. අපි දැන් මොනවද මේ කතා කරන්නේ? ජීවි භවයේ ලක්ෂණ. හරි. ඉස්සරහට යමු. චලනය. බලන්නකෝ මේ රූප සටහන් ටික බලන්නකෝ ඕගොල්ලෝ හොඳට. මෙතන මොකද වෙන්නේ? නේ ලොකු හුලඟක් ඇවිල්ලා මේ පොල් ගහේ අතු එහාට මෙහාට බැරෙන රූප සටහනක් තමයි පේන්නලා තියෙන්නේ. ඊළඟට මේ මොකද්ද? පහවසරේදී මේක ගැන ඉගෙනගෙන ඇත්තේනේ. මේ තියෙන්නේ සුළඟේ දිශාව බලා ගන්න සුළඟේ වේගය බලා ගන්න තියෙන උපකරණේ අනිල මානියක්. එතකොට මේ මොකද්ද? රෙදි වැලක පුංචි දුවලා පුතාලගේ ඇඳුම් ටිකක් වනලා තියෙනවා නේද? ඒව මොකද වෙන්නේ? සුළඟට එහාට මෙහාට චලනය වෙන්නේ. මෙතන මොකද වෙන්නේ? මේ වලාකුළු එහාට මෙහාට චලනය වෙනවා. ඉතින් මේවා චලන කියලා ගන්න පුළුවන් ද ජීවි භවයේ ලක්ෂණ ගැන කතා කරන්නේ. බෑ නේද? මේවා මේ චලනය වෙන්නේ වෙන කාගේ හරි ශක්තියක් උපයෝගී කරගෙන නේද? මේක මේ ගහ චලනය වෙන්නේ සුළඟ නිසා. මේ රෙදි වැලක වල්ලා තියෙන රෙදි එහාට මෙහාට චලනය වෙන්නේ සුළඟ නිසා. වලාකුළු එහාට මෙහාට යන්නේ සුළඟ නිසා. එතකොට එතනදී අපිට චලනයක් කියලා ගන්න බෑ. ඒ වුණාට තමා විසින්ම තමාගේ ශක්තියෙන්ම චලනය වෙන ඒවට තමයි අපි කියන්නේ හරි විදිහට චලනයක් කියලා. එතකොට මේ රූප සටහන බලන්නකො. මෙතන දැන් මේ තියෙන රූප සටහන් පළවෙනි රූප සටහනේ තියෙනවා මේ තියෙන්නේ පෝච්චියක් ගාව මේ ජනේලයක් ගාව පෝච්චියක පැලයක් හිටවලා තියෙනවා. මෙතනින් තමයි මේ අපේ කාමරේට එළිය එන්නේ ජනේලිය නේද? එතකොට මෙතන හිරු එළිය ලැබෙන පැත්තට මෙන්න මේ පෝච්චියේ තියෙන ශාකයේ වර්ධනය වෙලා බලන්න මේ ගහ හිරු එළිය ලැබෙන පැත්තට නැමිලා තියෙනවා නේද? එතකොට එතන අපි තියෙන්නේ ශාක චලනයක් සඳහා උදාහරණය. ඊළඟට මේක ඕගොල්ලෝ හැමතිස්සෙම කරලා බලලා තියෙනවානේ. පොඩි කාලේ අපි ආසයිනේ නේද? නිදිකුම්බා පත්‍රයකට ඇඟිල්ලෙන් තට්ටු කරලා ඒගොල්ලෝ නිදා ගන්න හැටි බලනවා. පුංචි කාලේ මම නම් කරලා තිනවා. ඕගොල්ලොත් කරලා ඇති නේද? ඉතින් එහෙම කරනකොට මේගොල්ලෝ මොකද වෙන්නේ? නිදා ගන්නවා නේද? ඒ කියන්නේ චලනයේ දක්වනවා. පත්‍රිකා ටික හැකිලෙනවා. ඉතින් ඒකත් ශාක තමන්ගේ ශක්තියෙන්ම සිදු කරගන්න දෙයක්. ඒකත් ශාක චලනයක්. එතකොට මේ මොකද්ද මේ? මේකත් ශාකයක්. බලන්න මෙතන මේ කෘමි සතෙක්ව ආහාරයට ගන්න ශාකයක්. ඒගොල්ලෝ මෙන්න මේ කෘමි සතා මේ කට වගේ එක ඇතුල් වෙච්ච ගමන් මෙන්න මේ පියන් දෙක වහ ගන්නවා. ඒ කියන්නේ ඒකත් ශාක චලනය. ඔන්න දැන් වැදගත් දෙයක් අපි ඉගෙන ගත්තා. ශාකත් චලනය දක්වනවා කියලා. ඒ වගේම ඔයගොල්ලෝ පුතාල් දුවලා ගෙදර තියෙනව නේද? වැටකොළෝ, පතෝල, එතකොට වට්ටක්ක වගේ දේවල්, වැටකොළෝ, පතෝල වගේ ශාක ඒක වර්ධනය වෙන්න අපි ආධාරක විදිහට ලී හිටවනවනේ. ඒ ලී දිගේ මේ විදිහට වර්ධනය වෙනවා. ඒගොල්ලෝගේ පහුරු ආධාරයෙන් මේ විදිහට උඩට යනවා. ඒකත් ශාක චලනයක් නේද? එතකොට ශාක ඔන්න දැන් ජීවි භවයේ ලක්ෂණ යටතේ අපි කතා කරනවා ශාක චලනයේ දක්වනවා. එතකොට සතුනුත් චලනයේ දක්වනවද? ඔව් සතුනුත් චලනය දක්වනවා. බලන්නකෝ මෙතන ඉන්න සතුන් මෙයා වේගයෙන් දුවනවා නේද? මේ සර්පයා බඩගාගෙන යනවා. එක් තැනක ඉඳන් තවත් තැනකට. මාළු පීනනවා. මේ කුරුල්ලෝ
පියාඹනවා. අපි ඇවිදිනවා. ඉතින් බලන්න අතන දැන් ශාක චලන කියන එක ගැන කතා කරේ. මෙතන තව වචනයක් ඇවිල්ලා තිනවා. සතුන් චලනය දැක්වීමට අමතරව සංචරණයක් කරයි. පුතේ ඔයාලා දැකලා තියෙනවද ගහක් එක තැනකින් තවත් තැනකට යනවා දැකලා තියෙනවද? නෑනේ. ගහක් කවදාවත් ඇවිදින්නේ නෑනේ. නමුත් චලන දක්වනවා. නමුත් සතුන් එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරනවා. ඒකට අපි විශේෂ වචනයක් කියනවා සංචරණය. එතකොට ඔන්න මෙතන වැදගත් කරුණක් ඕගොල්ලන්ට මතක තියාගන්න තියෙනවා. ශාකත් චලන දක්වනවා, සතුනුත් චලන දක්වනවා. ඊට අමතරව සතුන් සංචරණයද සිදු කරනවා. මොකද්ද සංචරණය කියන්නේ? කෝ කියන්න බලන්න. මාත් එක්කම කියන්න. එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කිරීම සංචරණය ලෙස හඳුන්වනවා. ඊට පස්සේ තවත් දෙයක් මම ඔයාලට කියන්නම්කෝ. බලන්න මේ මොකද්ද කියලා. දැකලා තියෙනවද මෙයාව? ඔව් නේද? බලන්නකෝ මෙතන තියෙන මේ මුහුදු මල. මෙයාට ගොඩක් මොකද්ද? ඔයාලා හිතයි මෙයා ශාකයක් කියලා. නෑ. ඒ වුණාට මෙයා සතෙක්. මෙයාට එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන්න බෑ. එයාට පුළුවන් මෙන්න මේ පුංචි ග්‍රාහිකා. ඒ කියන්නේ මෙන්න මේ පුංචි මේ අඩු වගේ තියෙන ඒවා එහාට මෙහාට චලනය කරන්න විතරයි. ඔන්න එතකොට මෙයා සංචරණය කරන්න බැරි සතෙක්. මේ තියෙන එතකොට මේ කොරල් පර. පුතාලා දුවලා දැකලා තියෙනවද කොරල් පර? ඉතින් මේ කොරල් පරත් ජීවියෙක්. නමුත් එයාට සංචරණය කරන්න බෑ. ඒ කියන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට යන්න බෑ. නමුත් චලනය වෙන්න පුළුවන්. මේ කොරල් පර හැදිලා තියෙන්නේ මෙන්න මේ රූප සටහනේ ලොකු කරලා අරන් තියෙන මේක. මේ කොරල් බුහුබාව කියන ජීවීන් රාශියකගේ එකතුවකින් තමයි මේ කොරල් පර හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ටත් සංචරණය වෙන්න බෑ. මේවා විශේෂ අවස්ථා මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ. දැන් ජීවි භවයේ ලක්ෂණ 3ක් කතා කරා. මොනවද? වර්ධනය, පෝෂණය, චලනය නේද? ඊළඟ ලක්ෂණය තමයි අපේ 4වෙනි ලක්ෂණේ ජීවීන් පෙන්නන ශ්වසනය. ශ්වසනය කියපු ගමන් ඕගොල්ලෝ කියයි මොකද්ද ශ්වසනය කියන්නේ? හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා කියලා. ඒකත් යම් තාක් දුරට හරි ශ්වසනය කියන්නේ එතකොට හුස්ම ගන්නවා සහ පිට කරනවා කියන්නේ ශ්වසනයේ එක කොටසක්. පුංචි කොටසක් විතරයි. මම ඔයාලට පැහැදිලි කරන්නම්කෝ. හරියටම ශ්වසනය කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි ආශ්වාස කරනවා. ඒ කියන්නේ නහයෙන් අපි වාතය අපේ ශරීරයට ඇතුල් වෙනවා නේද? එතකොට ඒ නාසයෙන් අපේ ශරීරයට ඇතුල් වෙන වාතයේ තියෙන ඔක්සිජන් ටික අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ ශරීරයේ තියෙන ආහාර මත ක්‍රියා කරලා හොඳට අහගෙන ඉන්න. ඔක්සිජන් ටික ශරීරයට ඇතුල් වෙලා ආහාර මත ක්‍රියා කරලා ශක්තිය නිපදවන ක්‍රියාවලියට තමයි ශ්වසනය කියන්නේ. ඒ ශක්තිය නිපදවීමේදී ආහාර මත ප්‍රතික්‍රියා කිරීමේදී ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. මොකද්ද දරුවනේ උනේ? ආය අපි බලමු. ඔන්න ආශ්වාස කරනවා. ඒ කියන්නේ වාතය නහය තුලින් ඇතුල් වෙනවා. ඇතුල් වෙන වාතයේ තියෙන ඔක්සිජන් ටික අපේ ශරීරයේ තියෙන ආහාර මත ප්‍රතික්‍රියා කරනවා. එතනදී අපේ ශරීරයට ඕනි කරන ශක්තිය නිපද වෙනවා. ඒ ශක්තිය නිපද වෙනකොට එතනින් කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාත වාතය හරහා එළියට එනවා. ආශ්වාස කරනවා ඔක්සිජන්, ප්‍රාශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ්. දැන් ශ්වසනය කියන්නේ මොකද්ද කියලා තේරුණාද? එතකොට ශරීරයේ ශක්තිය නිපදවන ක්‍රියාවලිය මොකද්ද කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇහුවොත් පටල ගන්න එපා. පෝෂණයත් එක්ක ශ්වසනයේදී තමයි ශරීරයේ ශක්තිය නිපද වෙන්නේ. ආයෙ කෙටියෙන් කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් ඇතුල් වෙනවා, ආහාරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා, ශක්තිය නිපද වෙනවා, කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. බලන්නකො මම මෙතනදී කියලා දීලා තියෙනවා. ආශ්වාසයෙන් ලබා ගන්නා වාතයේ ඇති ඔක්සිජන් වායුව ශරීරයේ තැන්පත් වී ඇති ආහාර මත ක්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය කියලා හැඳින්වෙනවා. ඔන්න දැන් ප්‍රශ්නයකට ඇහුවොත් වරද්ද ගන්න එපා. මේ හුස්ම ගන්නවයි පිට කරනවයි කියන්නේ ශ්වසනය කියලා වැරදි උත්තරයක් දෙන්න එපා. මෙන්න මේ විදිහට මතක තියාගන්න. ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය තමයි ශ්වසනය. එතකොට දැන් මං කියවනේ ප්‍රාශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා. ඔක්සිජන් වායුව මේ වැය වෙනවා. අතර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වෙනවා. ඒක තමයි මම කිව්වේ ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියලා. හරිද ඒ ටික? තේරුණාද ශ්වසනය?
දැන් මං කිව්වා නේද ප්‍රාශ්වාසයේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කියලා. මං කිව්වට බෑනේ. ඒක අපි පරීක්ෂණාත්මකව ඔප්පු කරගන්නත් ඕනනේ. ප්‍රාශ්වාස වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මයි කියලා බලාගන්න මෙන්න මේ වගේ විද්‍යාගාරයේ පරීක්ෂණයක් අපි කරලා බලමු. ඕගොල්ලොත් පාසල් විද්‍යාගාරයේ මේ පරීක්ෂණය කරලා බලන්න. මොකක්ද අපි මේකට පාවිච්චි කරලා තියෙන්නේ? විට කණ්ඩ ගන්න හුණු ටිකක් වතුරේ හොඳට දිය කර ගන්න. ඊට පස්සේ අපි ඒක විද්‍යාගාරයේ තියෙනවා ඔයගොල්ලෝට දකින්න හම්බේ පෙරහන් කඩදාසි කියලා කඩදාසි වර්ගයක්. ඒකෙන් හොඳට පෙරාගෙන මේ වගේ පරීක්ෂණ නලයකට දාලා මේ වගේ හොඳ ඇටෝමක් හදාගන්න රබර් රැබියක් ආධාරයෙන් මේ වගේ බටයක් දාලා වාතයේ මේ විදිහට තව බටයක් සම්බන්ධ කරලා මේ වගේ ඇටෝම ටීචර්ට උදව් කරගෙන හදාගන්නකෝ. හදලා මෙන්න මේ රූපසටහනේ දැක්වෙන ආකාරයට කටින් පිඹින්න. කටින් පිඹිනකොට මොකද වෙන්නේ? මේ අවර්ණ හුණු දියර බුබුලු ඇති වෙන ගමන් මේ අවර්ණ හුණු දියර කිරි පාටට හැරෙනවා. මොකද්ද වෙන්නේ? අවර්ණ හුණු දියරනේ අපි ගත්තේ. හොඳින් ජලයේ දිය කරලා පෙරාගත්ත අවර්ණ හුණු දියරනේ. මේ කටින් පෙබඹු ගමන් මොකද වෙන්නේ? මේ හුණු දියර ටික කිරි පැහැයට හැරෙනවා. යමක් අවර්ණ හුණු දියර කිරි පැහැයට හරවයි නම් එතන ඇති වායුව කාබන් ඩයොක්සයිඩ් වේ. මොකද්ද? අවර්ණ හුණු දියර කිරි පැහැයට හරවනවා නම් ඒ වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. ඉතින් අපි මෙතන පිඹිනකොට පිට වෙන්නේ ප්‍රාශ්වාස වාතයනේ නේද? මේ පිඹින වායුව අඩංගු ප්‍රාශ්වාස වාතයනේ. ඔන්න ඒකේ තියෙන්නේ එතකොට කාබන් ඩයොක්සයිඩ්. කොහොමද දැනගත්තේ? මොකද්ද මේ පරීක්ෂණය අපි නිරීක්ෂණය? අවර්ණ හුණු දියර තියෙනවා ඒක කිරි පැහැයට හැරෙනවා. එහෙනම් නිගමනය මොකද්ද? ප්‍රාශ්වාස වාතයේ අඩංගු වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව වේ. මේ පරීක්ෂණ හොඳට මතක තියාගන්න. විභාග ප්‍රශ්නවලදී ඔයාලට මේවා හම්බෙනවා. දැන් මතකයි නේද? තේරුණා නේද? කාබන් ඩයොක්සයිඩ් වායුව අවර්ණ හුණු දියර කිරි පැහැයට හරවනවා. ඊළඟ ජීවී භවයේ ලක්ෂණය. දැන් ආයෙ මතක් කරන්න ජීවී ටික ආපහු. වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය. ඔන්න ඊළඟ ලක්ෂණය තමයි ප්‍රජනනය. මොකද්ද දරුවනේ මේ ප්‍රජනනය කියන්නේ? ජීවීන් තම වර්ගය පෝගර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රජනනය කියලා කියනවා. කොහොමද ශාක ප්‍රජනනය වෙන්නේ? ඔන්න පුංචි මම කලින් කිව්වා වගේ පුංචි ඇටයකින් ලොකු පැලයක් පැලවෙලා ආයෙත් ඒගොල්ලෝ බීජ හදනවා නේද? කරල් හැදිලා ඒව ඇතුලේ බීජ හැදෙනවා. මේ බීජ වලින් ආයෙත් පරම්පරාවක් අපිට ඇති කරගන්න පුළුවන්. කාලයක් තිස්සෙම මේගොල්ලෝ සිද්ධ කරගන්නේ මේක. බීජ හැදෙනවා, අලුත් පැල හැදෙනවා, ඒගොල්ලෝ වයසට යනවා, ආයෙත් බීජ වලින් පැල හැදෙනවා. ඒ වගේ තමයි. කියන්නේ තමන්ගේ වර්ගය බෝ කර ගැනීමේ ක්‍රියාවලිය. එතකොට දැන් ශාකවල ප්‍රජනන ක්‍රමය තමයි මම ඔයගොල්ලන්ට මෙතනදී කතා කරේ. ශාකත් ප්‍රජනනය දක්වනවා. ඊට පස්සේ ඔන්න සතුනුත් ප්‍රජනනය දක්වනවා. සතුන්ගේ විවිධ ප්‍රජනන ක්‍රම තියෙනවා. මෙතන බලන්නකෝ මේ කිකිලියක් ඉන්නවා. එයා බිත්තර දානවා. බිත්තර වලින් චූටි පැටව් එනවා. පැටව් ලොකු වෙනවා. ආයෙ කිකිලි හැදෙනවා. ආයෙ බිත්තර දානවා. ආයෙ පැටව් හැදෙනවා. ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ පරම්පරාව ඉස්සරහට අරගෙන යනවා. ඒ ජීවි. එතකොට ඕගොල්ලෝ චූටි ඔයගොල්ලෝ බිහි වෙන්නේ කොහොමද? චූටි මේ සමහර ජීවීන් බිත්තර දාන අතරේ සමහර ජීවීන් පැටවුන් දානවා නේද? පැටවුන්ගෙන් බෝ වෙනවා, බිත්තර වලින් බෝ වෙනවා. මේ තියන්නේ ශුද්‍ර ජීවීන්. ඔයගොල්ලන්ට ශුද්‍ර ජීවීන් අමතකුණාද? නෑ නේද? ශුද්‍ර ජීවීනුත් තමන්ගේ වර්ගය බෝ කරගන්නවා. ඒගොල්ලෝ කොහොමද වෙන්නේ? මෙතන තියෙන තමන්ගේ ලොකු ශරීරය එයාලා පුංචි කොටස් දෙකකට කඩා ගන්නවා මේ. මෙතන ලොකු ඇඟක් තියෙනවා. ඊට පස්සේ එයාලගේ ශරීරයේ සමාන කොටස් දෙකකට බෙදිලා ඔන්න තව ජීවීන් දෙන්නෙක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයා තව කොටස් දෙකකට බෙදෙනවා. මෙයා තව කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒගොල්ලෝ ඉස්සරහට තමන්ගේ පරම්පරාව අරගෙන යනවා නොනැසී. තම එතකොට තම වර්ගය බෝ කර ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රජනනය කියලා. තේරුණාද? හරි. ඉස්සරහට යමුකෝ අපි. දැන් අපි ජීවී ලක්ෂණ ටික ඔක්කොම කතා කරලා ඉවරයි. මොකද්ද ලක්ෂණ පහක් කතා කරා? වර්ධනය, පෝෂණය, චලනය, ප්‍රජනනය, ශ්වසනය. මතකයි නේද ඒ ටික? දැන් අපි කිව්වා ජීවීන් කාණ්ඩ තුනක් කතා කරා. ශාක, සතුන් සහ
ශුද්‍ර ජීවීන් කියලා. ඉතින් මේ ශාක එක ජීවී කාණ්ඩයක් වුණාට ශාක අතරක් තියෙනවා පුතේ දුවේ ගොඩක් වෙනස්කම්. එකම කාණ්ඩයක් වුණාට ගොඩක් වෙනස්කම් තියෙනවා. මගේ පුංචි දුවලා පුතාලාත් එකම ජීවීන් කාණ්ඩයක් වුණාට ඔයගොල්ලෝ අතරෙත් වෙනස්කම් තියෙනවා නේද? ඇස්වල පාට ගත්තොත්, කොණ්ඩේ ගත්තොත් නේද? සමයේ පැහැ ගත්තොත් වෙනසක් තියෙනවනේ. එකම 6 වසර පන්ති කාමරේ වුණාට මගේ පුංචි දුවලා පුතාලා අතරත් ගොඩක් වෙනස්කම් තියෙනවා. 6 වසර පන්තිය ඒ වුණාට වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි ශාක වුණාට ශාකවලත් වෙනස්කම් තියෙනවා. ඒකට අපි කියනවා ශාක විවිධත්වය කියලා. අපි බලමු කොහොමද ශාක එකිනෙකින් වෙනස් වෙන්නේ කියලා. ඔන්න දැන් වෙනස් වෙන ආකාර 3 මම ඔයාලට දක්වලා තියෙනවා. පළවෙනි ආකාරය තමයි රූපීය ලක්ෂණ අණුව. ඒ කියන්නේ රූපය අණුව. ශාක රූපය අණුව මුලේ හැඩය අණුව කන්ද, පත්‍ර, මල්, ඵල, බීජ. ඉතින් මේ වගේ හැඩය අණුව විවිධ ශාක වර්ග තියෙනවා. ඊළඟට ශාක ජීවත් වන පරිසරය අණුව. සමහර ශාක ජීවත් වෙනවා ගොඩබිමේ, සමහර ශාක ජලයේ, සමහර ශාක වෙරළ බඩ නේද? ජීවත් වෙන පරිසරය තියෙනවනේ. ඔයගොල්ලෝ කඩලාන බලන්න කියලා යනවා නේද? ජලජ පැලෑටි කියලා දේවල් ගැන අහලා තියෙනවා. ඊට පස්සේ ගොඩබිම විශාල ශාක තියෙනවා. මේ වගේ ජීවත් වෙන පරිසරය අනුව ශාක තවත් කාණ්ඩයකට බෙදා වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවය අනුව හැම ශාකකම ස්වභාවය එකයිද? නෑ. පැලෑටි කියලා જાතියක් තියෙනවා, පඳුරු කියලා තියෙනවා, ගස් තියෙනවා, වැල් තියෙනවා. මේ වගේ ශාක අතරත් බොහෝම ලොකු විවිධත්වයක් තියෙනවා. ඊළඟට අපි බලමු සතුන් අතර තියෙන වෙනස්කම්. ඒකට කියනවා සත්ව විවිධත්වය කියලා. බලමුකෝ සතුනුත් ජීවත් වන පරිසරය අනුව භෞමික, ජලජ, වායව, ඒ කියන්නේ ගොඩබිමේ ඉන්නවා. මම අර කලින් කතා කරපු මැඩියා වගේ කට්ටිය නේද? ඒගොල්ලෝ ගොඩබිමෙත් ඉන්නවා, ජලයේත් ඉන්නවා. එතකොට මාළු වගේ අය ඒගොල්ලෝ ජලයේ ඉන්නවා, භෞමිකව ඉන්නවා. අපි වගේ අය එතකොට හරකා බල්ලා පුසා ඒ වගේ ඕනේ තරම් භෞමිකයි ඉන්නවා. වායව කියන්නේ කවුද? වායව කියන්නේ වායුගෝලය. ඒ කියන්නේ කෘමීන් වගේ සත්තු නේද? කෘමීන් වගේ වත්කූරා, ඒ වගේ කැරපොත්තා, මේ කුරුමිනියා ඒ වගේ වායුගෝලයේ පියාඹමින් ඉන්න අය. ඊළඟට බලමු. භෝජන ක්‍රමය අනුව. ඒ කියන්නේ කෑම කන ආකාරය අනුව. හපලා ගිලිනවා, හපන්න නැතුවම ගිලිනවා, සමනලයා වගේ අය යුෂෝරා බොනවා. ඒ වගේ කෑම කන ආකාරය අනුව. ඊට පස්සේ භෝජන විලාශය. ඔන්න පටල ගන්න එපා. භෝජන ක්‍රමයයි භෝජන විලාශයයි. කියන්නේ කෑම කන විදිහයි කොහොමද මොන කෑම වර්ගයේද කන්නේ? කන්නේ කොහොමද? මොන වර්ගයේද කන්නේ? කියන්නේ භෝජන විලාශය. සමහර සතුන් කනවා ශාක විතරයි. ගවයා වගේ අය. සමහරු මස් කන නේද? සිංහයා කොටියා වගේ අය කන්නේ මස්. සරුභක්ෂක පූසා බල්ලා වගේ අය, අපි වගේ අය සරුභක්ෂක ජීවීන්ට අයත් වෙනවා. ශාකත් කනවා, සතුනුත් කනවා. ඊළඟට අපි බලමුකෝ ඊට පස්සේ බාහිර ලක්ෂණ අනුව වර්ණය, හැඩය, උපාංග. ඊළඟට ඔන්න සතුන් අතර තව විවිධත්වයක් තියෙනවා. සංචාරණ ක්‍රමය කියන්නේ ඇවිදින ක්‍රමය අනුව චලනයේ සංචාරණය වෙන ක්‍රමය. ඇවිදීම තියෙනවා, පිහිනීම තියෙනවා, පියාසර කිරීම, බඩගෑම නේද? මිනිසා බල්ලා වගේ අය ඇවිදිනවා, මාළුවා වගේ පිහිනනවා, පියාසර කරනවා, කුරුල්ලන්, සමනලයින්, බඩගාගෙන යනවා, සර්පයන් වගේ අය. ඔන්න එතකොට සතුන් අතරත් මෙන්න මේ වගේ ගොඩ ලොකු විවිධත්වයක් තියෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ. මගේ දුවල පුතාලා පරිසරයේ අවට ගිහිල්ලා ඇවිදලා බලලා මේ වගේ මේ ක්‍රමානුව සතුන් වර්ගීකරණය කරන්න හොඳට පරිසරය නිරීක්ෂණය කරලා මේ වගේ වර්ගීකරණය කරන්න. මේ වෙනස්කම් බලන්න. ශාක දිහා හොඳට බලන්න පරිසරයේ දින ඊට පස්සේ ඒවා වර්ගීකරණය කරන්න. එතකොට ඕගොල්ලොන්ටම තේරෙයි මේ විවිධත්වය කොච්චර විශාල විවිධත්වයක් තියෙනවද කියලා. දැන් සතුන් අතර තියෙන වෙනස්කම් ගැන මම කතා කරා. ඊළඟට ශාක අතර තියෙන වෙනස්කම් ගැන කතා කරා. ඊළඟට මම කතා කරන්න යන්නේ සතුන් සහ ශාක අතර තියෙන වෙනස්කම්. මේ කාණ්ඩ දෙකේ වෙනස්කමුත් අපි ටක් ගාලා බලමු. බලන්නකෝ මේ රූප සටහන. මේන්නේ මගේ දුවලා පුතාලා නේද? ඕගොල්ලෝ දුවනවා මේ. ඔයාලා පස්සෙන් ගහකුත් දුවන්න හදනවා. පුළුවන්ද? බෑ නේද? යාට ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ මොකද්ද?
ශාක සංචරණය නොකරන අතර බොහෝ සතුන් සංචරණය සිදු කරයි. ඔන්න ශාක හා සතුන් අතර තියෙන ප්‍රධානම වෙනස. ශාක සංචරණය කරන්න බැහැනේ. නමුත් සතුන්ට සංචරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට යන්න පුළුවන්. නමුත් ශාක වලට එක තැනක ඉඳන් තවත් තැනකට යන්න බෑ. එයාට පුළුවන් චලනයක් දක්වන්න විතරයි. ඔන්න ඒක ප්‍රධාන වෙනස්කමක්. හොඳට මේවා මතක තියාගන්න ඕනේ. ඊළඟට මොකක්ද? ඊළඟ ප්‍රධාන වෙනස්කම තමා ශාක තම ආහාර තමා විසින්ම නිපදවා ගන්න අතර සතුන්ට ආහාර නිපදවා ගන්න බෑ. ඔන්න මොකද්ද? මතකද? ශාක තමන්ගේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මං උඩට මතක තියාගන්න කියලා දුන්නා. ප්‍රභා සංශ්ලේෂණය නේද? ඔව්. මන්දට මතක තියාගන්න ඒක. එතකොට ශාක වලට තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගන්න පුළුවන්. නමුත් සතුන්ට එහෙම කරන්න බෑ. ඒකත් ප්‍රධාන වෙනස්කම. සතුන් යැපෙන්නේ ශාක නිපදවපු ආහාර මත. ඊළඟ වෙනස්කමත් අපි බලමුකෝ. ශාක ඔන්න දැන් මං කියවනේ හරිත ශාක කියලා නේද? කොළ පාට ශාකනේ. එතකොට මෙන්න මේ ශාක කොළ පාට වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ ඇතුලේ තියෙනවා හරිත ප්‍රද. හරිත ප්‍රද කියලා කොළ පාට වර්ණකයක් තියෙන නිසා තමා ශාක වලට ආහාර නිපදවා ගන්න පුළුවන් වගේම එයාලට මේ කොළ පැහැයත් ලැබිලා තියෙන්නේ. නමුත් සතුන්ට මෙන්න මෙහෙම හරිත ප්‍රද කියලා කොළ පැහැති වර්ණකයක් සතුන් තුල නැහැ. ශාක තුල තියෙනවා. ඒකත් ප්‍රධාන වෙනස්කම. ඊළඟට අපි ඊළඟ කරුණට. ඉතින් බලන්නකො පුතේ දුවේ. සතුන්ගේ වර්ධනය යම් කාලයකට පසුව නවතින නමුත් ශාක ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. ඔන්න දැන් ඔයාලා පුංචි කාලේ ඉඳන් ටික ටික උස වැඩි වෙලා බර වැඩි වෙලා මේ විදිහට ගිහිල්ලා ටික කාලයක් යනකොට ඔයාලගේ වර්ධනය නතර වෙනවා. එක්තරා වයසකින් පස්සේ ඕගොල්ලන්ගේ වර්ධනය නියතයි. ඒ කියන්නේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ එක්තරා කාලයකට එනකම් වර්ධනය වෙලා මේ බලන්න ඊතලෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා එතකොට මෙතන ඊතලයෙන් පෙන්නනවා නියතයි. ඊට පස්සේ ආය වර්ධනය වෙන්නේ නැහැ. නමුත් මේ ශාක වලට ඉහළින් තියෙන ඊතලේ බලන්නකෝ. ඒගොල්ලෝ ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. සතුන් වර්ධනය වන්නේ යම් කාලයක් දක්වා පමණයි. නමුත් ශාක තම ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. ඒකත් ලොකු වෙනස්කම ශාක හා සතුන් අතර පවතින. ඉතින් ඔන්න මම දැන් ඕගොල්ලොන්ට එක්ක ගොඩක් ලොකු පාඩම් කොටසක් කතා කරලා ඉවර කරලා තියෙන්නේ නේද? ජීවීන් කියන්නේ කවුද කියලා කතා කරා නේද? ඊට පස්සේ ජීවී භවයේ ලක්ෂණ ගැන කතා කරා. ඊට පස්සේ ශාක අතර පවතින විවිධත්වය ගැන කතා කරා. එතකොට සතුන් අතර තියෙන වෙනස්කම් ගැන කතා කරා. ඊට පස්සේ අවසාන වශයෙන් මම ඕගොල්ලොත් එක්ක කතා කරා සතුන් සහ ශාක අතර තියෙන වෙනස්කම් නේද? ඒ ටික හොඳටම තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් දෙබෙතුම් සුචි කියලා මේ පාඩමේ තවත් වැදගත්ම කොටසක් තියෙනවා. ඉතින් ඒ කොටසින් යලිත් අපි හමු වෙමු. ඉතින් ඔයගොල්ලන්ට මේ පාඩම හොඳට තේරෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ඔයාලා අපේ YouTube channel එකට කැමති නම් අපේ පාඩම් උගන්වන හොඳට තේරෙනවා නම් අම්මලා තාත්තලාට කියලා අපේ channel එකට like එකක් දාලා අපිව subscribe කරලා ඔයාලා වගේ තවත් ඉගෙන ගන්න පුංචි දුවලා පුතාලාට මේක වැඩි වැඩියෙන් බලන්න share කරන්න. අම්මටයි තාත්තටයි කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් දෙබෙදුම් සුචි වලින් අපි හමු වෙමු. ඉතින් ඔබට ආයුබෝවන්.